හැමදාම වගේ මගේ මිදුල බලන්න ආස ඔයාලා වෙනුවෙන් අදත් මම පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. අද මං හිතන්නේ කහපාට දවසක්. මං හුඟක් දැක්කේ කහපාට හරි ලස්සන මගේ ඩාන්සින් ගර්ල්ස්ලා පිපිලා තියෙනවා. ඕකිඩ් එකේ ඒ වගේම කරඳ ගහ හරි ලස්සනට දැක්කා මම ඉතින් ඒ වීඩියෝස් ටිකක් ගත්තා. මගේ මේ වීඩියෝ එක අද ලස්සන කරගන්න. ඉතින් වැඩිය මල් නැති අඩුවෙන් මල් තියෙන වැඩියෙන් ගස් තියෙන මිදුලක් තමයි මට තියෙන්නේ. ඉතින් මම එහෙම තියාගෙන ඉන්න ඔයාලා හැමෝම දන්නවනේ. මට ඉතින් මල් ගස් හදාගෙන නඩත්තු කරන්න අමාරු නිසා. මේ වෙසක් පොයට කලින් දවසේ. ඉතින් පොයට කලින් දවසේ මම ලස්සනට හඳ දැක්කා. ඉතින් අමුතුම හැඟීමක් තමයි මේ දර්ශනය හරිම ලස්සනයි. ඉතින් මම ඔයාලා වෙනුවෙන් ඒ වීඩියෝ එකක් ගත්තා. මම ඒ ලස්සන හඳ දිහා බලාගෙන අපේ පුංචි පවුලේ රෑ කෑම ටික හදාගත්තා. ඉතින් ඕට්ස් වලින් හදාගත්ත රොටියක්, පැන්කේක් එකක්, සෝස් ටිකක් වැඩිපුර දාගත්ත උඩින් චුට්ටක් රස වෙන්න ඕන නිසා. ඒ වගේම චීස් පස්ට් එකක් හදාගත්තා, බඩ ඉරිඟු තම්බ ගත්තා. ඉතින් ඔය වගේ සරල කෑමක් තමයි අපි රැට ගන්න. ඉතින් මේ නම් වෙසක් පොයට කලින් දවස් කීපයකට කලින් අපේ පුතා කිව්වා එයත් එක්ක වෙසක් කාඩ් හදන්න එන්න කියලා අපි දෙන්නටම. ඉතින් හස්බන්ඩ් නම් එදා දවසේ නිවාඩු දවසක් වුණාට මේ වීකෙන්ඩ් එකක් සෙනසුරාදා හරි ඉරිදා හරි. එයාට වැඩ වගේක් තිබුණා එළියට ගිහින් කරගන්න. ඒ වුණාට ඉතින් පුතාගේ ඉල්ලීම අහක දාන්න බෑනේ. ඉතින් ඒක නිසා යත් එක්ක වාඩි වෙලා අපි දෙන්නම මේ වෙසක් කාඩ් හදනවා. ඉතින් යාට ඕනුනේ අපි තුන්දෙනාම වෙසක් කාඩ් හදන්න. ඒ වගේම තුන්දෙනාගෙන් ලස්සනම කවුද හදන්නේ කියලා බලන්නත් ඕනුණා. එයාට ඕනුණා වෙසක් කාඩ් හදලා අපේ පවුලේ හැමෝන්ටම දෙන්න. ඉතින් ඕක තමයි එයාගේ බලාපොරොත්තුව. ඉතින් කොහොම හරි අපි දෙන්න වාඩි වෙලා දවල්ට කෑම හැම කාලා වාඩි වෙලා එයා එක්ක ඉඳගෙන මේ වැඩේ ලස්සනට කරා. ඉතින් කරලා ඉවරනාන් පස්සේ ඇත්තටම අපි දෙන්නට පුදුමාකාර සතුටක් දැනුණා ඒ ගත කරපු මොහොත ගැන. ඉතින් හරි ලස්සන ෆැමිලි ටයිම් එකක් දුන්නා අපේ පුතා අපිට. ඉතින් මම නම් කොහොමත් ආස නැහැ ෆෝන් එක අතේ තියාගෙන ඔබ ඉන්න ගෙදර ඉන්න වෙලාවට පුතත් එක්ක ඉන්නකොට. මොකද මං හරි ආස නැහැ ඒ වගේ දේවල් දකින්න. සමහර වෙලාවට මම එළියට බැස්සම ඒ වගේ දේවල් දකිනවා. අපි හොස්පිටල් එකකට ගියත් අම්මත් ෆෝන් එකේ, තාත්තත් ෆෝන් එකේ, පුතත් ෆෝන් එකේ. ඉතින් ගෙදරත් මං ආස නැහැ ගෙදර ඒ වගේ දේවල් කරන්න. මොකද ඒක හොඳ දරුවෙක් හදාගන්න තියෙන අවස්ථාව හිමිවීමක් කියලා මට හිතෙනවා. ඉතින් කොහොමුණත් ඉතින් පුතාටත් ගොඩාක් ස්තුතියි මෙන්න මේ අවස්ථාව දුන්නට. අපි දෙන්නට වාඩි වෙලා එයත් එක්ක මේ වැඩේ කරන්න. ඉතින් එයා ගොඩාක් සතුටුන වෙලාවක් තමයි මේ. ඉතින් හරි ලස්සනට පවුල හැමෝන්ටම එයාගේ අතින් ඊට පස්සේ වෙසක් කාඩ් හැදුනා. අපි තුන්දෙනාගේ මේ වැඩෙන් පස්සේ එයා දිගටම හැදුවා. ඉතින් ඒ හදපු වෙසක් කාඩ් හැම එකක්ම අපි වෙසක් එකට කලින් දවසේ වෙන්න කලින් අපේ පවුලේ හැමෝන්ටම දුන්නා. ආච්චිලා සීයලා, ලොකු අම්මලා, ලොකු තාත්තලා, අක්කලා, අයියලා තමයි ඉතින් එයාගේ පුංචි පවුල. ඉතින් ඒ හැමෝන්ටම දුන්නා. මම හැමෝන්ටම නම් ලියලා දුන්නා. ඉතින් යාට තාම ලියන්න බෑනේ මේ විදිහට ලොකුවට අකුරු ලියන්න බෑනේ ගොඩාක් අකුරු. ඒක නිසා. ඉතින් මේ තියන්නේ අපි හදපු වෙසක් කාඩ් තමයි. මේ තියෙන්නේ මම හදපු එක. මේ තියෙන්නේ පුතා හදපු එක. එයා රෑ එකක් තමයි හැදුවේ. රෑට චෛත්‍ය පේන විදිය තමයි එයා හැදුවේ. ඉතින් අපි තුන්දෙනා පන්සල් ගිහිල්ලා තමයි ඔය ඇඳලා තියෙන්නේ. වෙසක් බලන්න යනවා, පන්සල් යනවා, ඔම කියලා තමයි ඔය ඇඳලා තියෙන්නේ. මේ තියෙන්නේ නම් තාත්තගේ එක. එයා තාත්තගේට ගොඩාක් ආස වුණා. ඉතින් තාත්තගේ එක වගේම ඊට පස්සේ ගොඩාක් ඇඳලා එයා. ඉතින් එයාගේ ටීචර්ටත් වෙසක් කාඩ් එකක් හදලා දුන්නා. මොකද ටීචර් තමයි මුලින්ම ඔය අදහස එයාට කියලා පන්ති යාළුවෝ ඔක්කොම එකතු වෙලා වෙසක් කාඩ් හදලා තිබුණේ. ඉතින් මේවා කවදා හරි දවසක මගේ පුතාට
හොඳ මතක සටහන් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම මේක වීඩියෝ එකක් විදිහට එකතු කරගත්තේ. ඉතින් ගොඩාක් එඩිට් කරෙත් නැහැ. මම අයින් කරේ නැහැ වීඩියෝ එකේ කොටස්. මොකද මට හරි දුකයි. එහෙම අයින් කරලා දාන්න අපරාධනේ. ඉතින් එයාට කවදා හරි බලන එක තමයි මට ගොඩාක්ම වටින්නේ. එයාගේ ළමා කාලේ එයාට මතක සටහන් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම. ඉතින් මේ තියෙන්නේ එයාගේ අතින් හැදුණු ලස්සන වෙසක් කාඩ්. මේ නම් තියෙන්නේ වෙසක් පොය දවසේ අපි උදේ ඉඳන්ම කූඩු වලවපු එක තමයි කරේ. මොකද පුතාට ඕනුණා කූඩු ගොඩක් හදන්න. වෙසක් පොයට කලින් දවසේ රෑ 2 විතර නිකන් කූඩු ටිකක් කැලෙව්වා හස්බන්ඩ්ුයි පුතයි දෙන්න. ඉතින් එහෙම අලවලා උදේත් අලවලා ඔන්න හවස පන්සල් යන්න ලේස්ති වෙලා මෙන්න මේ විදිහට අපේ ගෙදර ලයිට් දාලා කූඩු ටිකත් මේ විදිහට එල්ලගත්තා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් එයාගේ සතුට වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් අපි මුලින්ම ගියාගේ ඉස්කෝලේට කියන්නේ ගාල්ලේ මහින්ද විද්‍යාලයට. හරිම ලස්සනයි. පුදුමාකාර ලස්සනක්. ඉතින් මං ගාල්ලෙන් දැකපු ඇත්තටම ලස්සනම වෙසක් මගේ හැට නම් පෙනුනේ ඉස්කෝලේ වෙසක් තමයි. ඉතින් ඉස්කෝලේ දරුවෝ එකතු වෙලා හදපු ලස්සන කූඩු තිබුණා. ඒ කූඩු මට හරිම ලස්සනයි. ඉතින් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව මතු කරගන්න ඉස්කෝලෙන් ලස්සන අවස්ථාවක් නිර්මාණය කරලා දීලා තිබුණා. කැරකෙන කූඩු දෙකක් හදලා තිබුණා. ලොකු කැරකෙන කූඩු දෙකක් ඉස්කෝලේ ලොකු අයියලා එකතු වෙලා. මේ නම් ටවුන් එකේ තිබුණු ඒව තමයි මේ තියෙන්නේ. ඉතින් හරි ලස්සනට පටාචාරා කතාව තිබුණා. ඉතින් පටාචාරාවගේ කතා වස්තුව හරිම මං ආසයි. ගොඩාක් සංවේදී කතාවක්. ඉතින් ඒක තිබුණා. හුඟක් කම්මල පටාචාරාව නේද කියලා මට හිතුණා. දරු දුක උපරිමයෙන්ම තිබුණු කාන්තාවක්නේ පටාචාරාව කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ගාල්ලේ තිබුණු ලස්සන තොරණ. ඉතින් ඒ තොරණ අපි හැම අවුරුද්දෙම බලනවා. ඉතින් කියන්නකෝ ඔයාලා දන්සල් වැන්දද කියලා. අපි දැන් ඇත්තටම දන්සල් වලට ගියේ නැහැ. කිරිකෝපි දන්සලක් තිබුණා. ඒක රස්න පිට නිසා පිව්වා. ඉතින් ලෙඩ තියෙනවා නිසා මේ කාලේ අපි හිතුවා පුතත් තාම චූටි නිසා දන්සල් නම් යන්නේ නැහැ කියලා. හැබැයි වෙන අවුරුදු වල දන්සල් වඳින්න අමතක කරේ නැහැ අපි. ඉතින් මේ අවුරුද්දේ නම් ඇත්තටම ගියේ නැහැ. මේ ඒ කියන්නේ පොය දවසේ රෑම පන්සල් ගිහිල්ලා වෙසක් බලලා ඔක්කොම කරලා අපි ඊට පහුවෙනිදා ගෙදරට වෙලා හිටිය. කොහෙවත් එළියටවත් බැස්සේ නැහැ. ඉතින් මේ යන්නේ අපි ගාල්ලේ ටවුන් එක පහු කරගෙන යන්නේ. පුදුම ට්‍රැෆික් එකක් තිබුණේ. බැස්සේ නැහැ අපි හුඟක් තැන්වල වාහනේම ගියා. මොකද සැරින් සැරේ පොඩි වැහිත් යනවනේ. ඉතින් බහැලා වාහනේ කොහෙවත් දාලා යන්නත් බෑ. ඉතින් හරි අමාරුවෙන් තමයි ගියේ. රෑ 11 විතර වුණා පන්සල් යනකොට අපි. ඒ වුණාට හරි නිදහසේ පන්සල් ගිහින් වැන්දා. ඒව නම් මම වීඩියෝ කරගත්තේ නැහැ. ඉතින් පන්සල් යන්නේ නිදහසේ වැඳලා කරලා එන්න නේ නිසා. මේ ඊට පහුවෙනිද අපි බකට් පත්තු කරා. ඉතින් පුතා ආසම දෙයක් තමයි බකට් පත්තු කරන එක. ඉතින් ඒකත් එයාත් එක්ක ඔන්න ඔය විදිහට කරා. එහෙනම් ඉතින් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න එන්නම්. එතකන් හැමෝටම සුබ දවසක්.